වසරක් අවසාන වෙලා නව වසරකට පාදාපන්න සූදානම් වෙන මොහොත. ඔයාට පසුතැවීම් එමට තියෙන්නේ නැති. ඇද වැටීම්, සිත් රිදීම්, ප්‍රතික්ෂේප වීම, පරාජය වීම ඒ විතරක් නෙමෙයි ස්වභාවික අපදාවලට ඔයා මුහුණ දෙන්නේ නැති. ඒ තාමත් ඔයාගේ හුස්ම වැටෙනවා. ඔව්, ඔයා තාමත් ජීවත් වෙනවා. ඉතින් ඇයි තාමත් ඒව ගැන හිත ඉන්නේ? ඒ හැමදේම එක්ක ඔයා ජීවත් වුණා නම් ඇයි ඔයාගේ අරමුණු වලට වරන ඔයා උත්සාහ නොකළේ? නෑ, ඔයා උත්සාහ කළා. සමහර තැන් දිනුවා. සමහර තැන් වල වැටුණා. අමතක කරන්න. 20යි 25 ඒ රිදුන බිඳුන තැන් අමතක කරන්න. එන්න අලුතෙන් 20යි 26ට. ඍණාත්මක සිතුවිලි දාන්න ඔයාගේ පරණ වොලට් එකට. දාලා ඒක වහලා තද කරලා කවර් එකට දාලා තද කරලා කට ගැට ගහලා තියන්න. පොසිටිව් දේවල් විතරක් අරගෙන යමු අපි 20යි 26ට. ඉතින් පස්සේ ඉන්නේ අලුත් ඔයා. මතකයිනේ 20යි 26ට යන්නේ ශක්තිමත් ඔයා. ඕනම දෙයකට ශක්තිමත්ව මුහුණ දෙන ඔයා. ජයග්‍රාහී ඔයා. ඔව්, ඔයා දිනනවා. එහෙනම් අපි අලුතෙන් හිතමු. 20යි 26ට. හෙට ඉඳලා නෑ අදම පටන් ගමු. ජයග්‍රාහී වසරකට යමු. රටක් විදිහට අපි දිනමු. මම දිස්නා.